දවසක් හැමෝටම අපි මේ සාකච්ඡා කරමින් තියෙන්නේ ආපදාවන් සහ ආපදා කළමනාකරණය කියන මාතෘකාව යටතේ දෙවෙනි පාඩම නැත්නම් දෙවෙනි ලෙසන් එක අපි සාකච්ඡා කරන්න යන්නේ ආපදාවන් සහ හදිසි සහන සේවා. අපි බලමු හදිසි සහන සේවාවන් ආපදාවන් තුල කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මම මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්නම්. මම හිතන්නේ දැන් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අපි ගිය පාඩමේදී අපි සාකච්ඡා කරා අපදාවන් සහ අපදා කළමනාකරණය පිළිබඳ. මොකක්ද හදිසි සහන සේවා කියන්නේ? කිසියම් ස්වභාවික විපතක් සිද්ධ වුණ වහාම නැත්නම් හදිසියෙම අපි ඉමර්ජන්සි රිලීෆ් නැත්නම් හදිසි සහන සේවා කටයුතු වලට නිරත වෙනවා. මේකෙන් සිද්ධ වෙන්නේ ඇත්තටම මිනිස්සුන්ගේ මූලික අවශ්‍යතාවයන් සපුරාලීම. මූලික අවශ්‍යතාවයන් කියන්නේ basic human needs කියන්නේ ආහාර, ජලය, ඇඳුම් පැළඳුම්, නිවාස සහ සෞඛ්‍ය පහසුකම්. මේවා තමයි ආපදාවක් සිදු වුණ වහාම මිනිස්සුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය මූලික අවශ්‍යතාවයන්. ඊට පස්සේ තව එකක් තමයි මේ අයට බර්නින් දැවෙන ඉෂුව එකක් තමයි නිවාස සහ අත්‍යවශ්‍ය මෙඩිකල් නැත්නම් සෞඛ්‍ය පහසුකම්. තුන්වෙනි වැදගත් මේක තමයි මනෝ සමාජීය පහසුකම්. ඉන්සයික සෝෂල්. විශේෂයෙන් පෞල් ආපදාවකදී පෞල් විටන් වෙන්න පුළුවන්, පෞල් විසිරී යන්න පුළුවන්. මේ වගේ අවස්ථාවලට ඒ පවුලේ සමාජිකයන් එකතු කිරීම ඉතාමත් වැදගත් මේ කටයුත්තේදී. ඒ වගේම ආන්තික භාවයට නැත්නම් ගොදුරු වීමට ලක්විය හැකි පුද්ගලයන්, විශේෂයෙන් වැඩිහිටියන්, කියන්නේ වයස්ගත වූවන් සහ දරුවන් ආරක්ෂා කිරීම ඉතාමත් වැදගත්. ඊට පස්සේ අපිට කරන්න පුළුවන් ඇත්තටම මේ මූලික පහසුකම් ලබා දුන්නට පස්සේ අපිට පුළුවන් රිලීෆ් සහන කඳවුරු ඇති කරන්න, ආධාර බෙදා දීම කරන්න පුළුවන්. කවුද ආපදා සහන කටයුතු වලදී වැදගත්ම නැත්නම් මූලිකම පුද්ගලයන් සහ ආයතන? ආපදාවක් සිදු වහාම අපේ පිහිටට එන්නේ කවුද? විශේෂයෙන් අසල්වැසියෝ නැත්නම් වොලන්ටියර්ස්ලා, ස්වේච්ඡාසේවකයන්. දෙවෙනියට ඒත් එක්කම ගවර්න්මන්ට්, රජයේ ආයතන, විශේෂයෙන් ප්‍රාදේශීය මට්ටමේ ආයතන මේකෙන් මුල් තැන වෙනවා, ජාතික මට්ටමේ ආදායම වෙනවා. ඊළඟට ට්‍රයි ෆෝසස්, හමුදාව, පොලිසිය, නාවික හමුදාව, ගුවන් හමුදාව, මේ වගේ අය මේකේ මූලික පෙරගමන් කරු වෙනවා. ඊළඟට ට්‍රේන් ටීම්ස්, පුහුණුවලක් කණ්ඩායම්, විශේෂයෙන් අපි කියමු සුනාමියක් වගේ આવොත්, වතුරට ගහගෙන යන සිදුවීමක් આવොත් බේර ගන්නට පුහුණුවලක් පිරිස් ඉන්නවා. ඒ අයගේ සේවය අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක රාජ්‍ය නොවන සංවිධාන නැත්නම් CSO, සිවිල් සංවිධාන. හතරවෙනි කොටස තමයි ප්‍රයිවට් සෙක්ටර් එක, පෞද්ගලික අංශයේ, විශේෂයෙන් CSR ප්‍රෝග්‍රෑම් කියන ආයතන මේ කටයුත්තේදී මූලිකත්වය ගන්නවා. පස්වෙනි කොටස තමයි ජාත්‍යන්තර සංවිධාන නැත්නම් donor agencies. මේ අයත් වැදගත් වෙනවා ඉමර්ජන්සි රිලීෆ්. මම හිතන්නේ කිසියම් අවබෝධයක් ලැබෙන්නේ නැති හදිසි සහන කටයුතු ආපදාවකදී කොහොමද සිද්ධ වෙන්නේ කියලා, කවුද ඒකට දායක වෙන පුද්ගලයන් සහ ආයතන කියලා. අපි බලමු ඊළඟ පාඩමේදී හදිසි සහන වගේම දිගුකාලීනව රිහැබිලිටේෂන්ස් නැත්නම් යථාවත් කිරීම නැත්නම් ගොඩනැංවීම කියන මාතෘකාව ගැන සාකච්ඡා කරන්න මූලික අවබෝධය. හරි, එහෙනම් බොහොම